ප්‍රධාන අනාගත වත්රවරුන්ගේ අවසාන පස්වෙනි පොත අපි බලමු. පස්වෙනි පොත දානියෙල් පොත. මම කියවනේ දානියෙල් කවුද කියලා. ක්‍රිස්තු පූර්ව 609 නෙබුකද්නේසාර්ගේ හමුදාව විසින් ගෙන යන ලද තරුණයන්ගෙන් එක්කෙනෙක්. ඉතින් ඒ දානියෙල්ගේ පොත පළවෙනි පරිච්ඡේද 7ම පළවෙනි පරිච්ඡේදයේ මුල් හරිය හැර අනිත් ඒවා සේරම 7 වෙනි පරිච්ඡේදය දක්වා ලියවිලා තියෙන්නේ ඇරමික් භාෂාවෙන්. හරිද? අනිත් ඒවා තමයි හීබ්‍රෙව් භාෂාවෙන්. මොකද බාබිලෝන් වල ඒගොල්ලෝ ගිහිල්ලා ඉගෙනගත් භාෂාවන් දෙක තමයි අකාඩියන් සහ ඇරමික් භාෂාව. ඉතින් ඇරමික් භාෂාවේ ඕවා ලියවිලා තියෙනවා. දානියෙල්ගේ පොතත් කාණ්ඩ දෙකකට අයිති අර එසෙකියල් පොත වගේම මම කියවනේ එසෙකියල් පොතේ අනාවැකි කාණ්ඩ 3ක් තියෙනවා කියලා. මේකේ කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි යුදෙව්වන්ට සිදු වෙන්න යන දේ. ඒත් සමගම දෙවෙනි එක තමයි මුළු ලෝකෙටම සිදු වෙන්න යන දේ. දැන් මෙතන එසේකියල්ගේ පොතේ ඒ දර්ශන සේරම දකින්නේ එසේකිය. දානියෙල්ගේ පොතේ එහෙම නෙවෙයි. දානියෙල්ගේ පොතේ නෙබුකද්නේසර් රජතුමාට දෙවනස දර්ශන වෙනවා. පුදුම වැඩක් දෙවනහන්සේ කරන්නේ. දෙවනහන්සේ නෙබුකද්නේසර් රජතුමාට දර්ශනයක් දීලා ඒ දර්ශනය හරහා බාබිලෝන් පර්ෂියා ග්‍රීක රෝමානු ඒ අධිරාජ්‍ය වලට මොනවද වෙන්න යන්නේ අවසාන කාලේ මොනවද වෙන්න යන්නේ යේසුස් වහන්සේගේ දේව රාජ්‍ය කොහොමද එන්න යන්නේ යනාදී දේවල් සීරම ඒවායේ කතා කරලා තියෙනවා. දැන් අපි මම දානියෙල් පළවෙනි පරිච්ඡේද 6ටම එක එක පරිච්ඡේද වලට එක එක දේශනා මම දාලා තියෙනවා. ඔයගොල්ලෝ YouTube එකේ හොයලා බලා ගන්න පුළුවන් ඒවා. දානියෙල් 1, දානියෙල් 2, දානියෙල් 3, දානියෙල් 4, දානියෙල් 5 කියලා. ඒවායේ අමුතු තර්ක තියෙන්නේ. දැන් පළවෙනි පරිච්ඡේදයේ ගත්තොත් අවශ්‍යතාවයයි ඕනෑ කියන දෙයයි අතර තියෙන ගැටුමක් තියෙනවා. මොකද මං කියවනේ මතකද රජතුමා මොනවද කරේ නෙබුකද්නේසර් රජතුමා මේ යුදෙව් තරුණයින්ව ගේන්න කියලා යවුවානේ. ලස්සන කඩවසම් හොඳ ඉලන්දාරි හොඳ ප්‍රඥාවන්ත අය හොඳ උත්සාහවන්ත අයව අල්ලගෙන ඉන්න කියලා. ගෙරල්ලා අවුරුදු 3ක් එයාට පුහුණුවක් ලබා දෙනකොට රජතුමාගේ කෑමනේ දුන්නේ. දානියෙල් අසරියා මිෂායල් අනනියා ඒ 4 දෙනා කිව්වා මේගොල්ලව බලා ගන්න යන එක්කෙනාට මේ අපිට ඔය රජතුමාගේ කෑම දෙන්න එපා. මොකද ඔය අපිව අපේ රටෙන් ගෙනල්ලා අපි දුකයි අපිට එන්න කැමති නෑ. අපි ඕගොල්ලෝ බලෙන් අල්ලගෙන ඇවිල්ලා අපිව පුහුණු කරනවා. දැන් හොඳ කෑම දෙන්න එපා අපිට එපා. ජීවත් වෙන්න අපිට නිකම් මොකක් හරි කෑවනම් ඇති. එළවලු වර්ග, පරිප්පු වර්ග ඕවා විතරක් අපිට දෙන්න කියලා කිව්වා. එතකොට මේ මිනිස්සයා කියනවා "ඊෂේ උඹලා 4 දෙනා මේ රජතුමා දෙන මස් මාළු බිත්තර කන්න නැතුව, පළතුරු කන්න නැතුව උඹලා නිකම් මේ පරිප්පු එළවලු කෑවනම් පස්සේ අවුරුදු 3කට පස්සේ උඹලා 4 දෙනා නිකන් මේ නික කටුස්සෝ වගේ ඉඳි අනිත් ඒ හොඳට මෙහෙම ඉඳි එතකොට මේ මොනවද මුන්ට උනේ කියලා අන්තිමට මගේ බෙල්ල ගහලා යයි කියා. දානියෙල් කියන හරි දවස් 10කට දීලා බලහන්කෝ කියලා කියනවා. දවස් 10ක් අපිට පරිප්පු එළවලු විතරක් දියන්. අනිත් ඒන්ට මස් මාළු දීපන්. දවස් 10ට පස්සේ පොඩ්ඩක් පෙනෙන්නේ අපි පොඩ්ඩක් ලෑටු වීගෙන එනවද කියලා කියලා දවස් 10ක් මුන්ට පරිප්පු වර්ගයි ඔය එළවලුයි විතරක් දුන්නා. දවස් 10කට පස්සේ බලනකොට අර මස් මාළු බිත්තර වලින් බඩ පුරවගත්තේ කටුස්සෝ වගේ ඉන්නවා. මේ 4 දෙනා නිකන් නියමෙට මස් මාළු කාලා හැදිච්ච වගේ ඉන්නවා. එතකොට මෑන් බැලුවා මේක මාර වැඩක් නේ කියලා උඹලට මේවම මන් දෙන්නම් කියලා දිග්ගටම අවුරුදු 3කටම ඕවා තමයි දුන්නේ. දැන් මට සමහරවිට හිතෙනවා දැන් ඒ කාලේ උන්ට දන්නේ නැහනේ මේ කොලෙස්ටරෝල් අරවා මේවා දන්නේ මන් දන්නේ අර මස් මාළු රජතුමාගේ කෑම කාපු උන්ට කොලෙස්ටරෝල් හැදිලා ප්‍රෙෂර් හැදිලා උන්ට දිය වැඩියාව තිබිලා එහෙම වුණාද මන් දන්නේ. ඒ කාලේ ඕවා දන්නේ නැහනේ. කෙසේ වුණත් දෙවියන් වහන්සේගේ හස්තය මේ තරුණයන් 4 දෙනා මත තිබුණ නිසා අවශ්‍ය දේ විතරක් කාලා හොඳට ආශිර්වාද ලබා ගත්තා. හරිද? එතකොට මේ දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ අපිට ලස්සනට පේනවා අර වගේ අපිට ඕනේ තමයි මස් ඕනේ, බිත්තර ඕනේ, මාළු ඕනේ ඔක්කොම ලැබෙනවා.
අවශ්‍යතාවය මට තිබුණා නම් ඇති කියලා දානියෙල් අසරියා මිෂායල් අනන්‍ය තීරණය කරා. අර දේවල් කාපු උන්ට වඩා හොඳට මේ අය මහත් වෙලා හොඳට ලස්සනට හිටියා. අන්න ඕක පළවෙනි. ආය දෙවෙනි තුන්වෙනි ඔය වගේ ඒවා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදය බලනකොට අපිට පේනවා නෙබුකද්නෙසර් ලොකු දර්ශන හීනයක් දකිනවා. හීනයක් දැකලා හිටන් කියනවා මේ මට මේකට අර්ථය කියන්න කියලා. එතකොට කල්දීවරු ඔය හීනවලට අර්ථ කියන්නේ උන් ලොකු ලොකු මන්ත්‍ර සාත්‍රකාරයෝ ඇවිල්ලා රජතුමාට කියනවා හරි රජතුමනි අපි කියන්නම් ඕක ටොයිස් වැඩක්. කෝ කියන්නකෝ මේ මොකද්ද ඔබතුමා දැකපු හීනය කියලා. නෙබුකද්නේසර් මොලකාරයා මිනිහා කිව්වා මගේ හීනෙට උඹලට පුළුවන් නම් විස්තරය දෙන්න තීරුම දෙන්න මගේ හීනෙත් කියපන් කියලා. උන් කිව්වා රජතුමනි ඔබතුමා දැකපු හීනේ අපි කොහොමද කියන්නේ? උඹලට හීනේ කියන්න බෑ අර්ථය කියන්න පුළුවන්. මං කොහොමද දන්නේ උඹලා කියන එක ඇත්ත කියලා? හීනේ කියපන්. නැත්තම් බෙල්ල කමනවා. නියෝගයක් කියන්නේ. නියෝගයක් ගියා. මගේ හීනෙත් කියලා ඒකට විස්තරයක් දුන්නේ නැත්තම් ඔය ප්‍රඥාවන්තයන් කියලා කියාගත්තේ උන් නුවණක්කාරය කියලා කියාගත්තේ උන් හීන වලට තේරුම් දීපු උන් සාත්‍රකාරයෝ කල්දෙවරු හැමෝම මරනවා පවුල් පිටින් කියලා. පණිවිඩය ආවා දානියෙල්ට. දානියෙල් කියනවා මේ ගිහිල්ලා කියන්න රජතුමාට මං ඇවිල්ලා කියන්නම් මොකද්ද ඉතින් ඇයි මේවට මරන්නේ කියලා. පස්සේ දානියෙල් එතනට ගෙනිච්චාම මේ මනුස්සයා කියනවා මේ උඹට පුළුවන් ද මගේ හීනෙත් කියන්න කියලා. දානියෙල් කියනවා මට නම් බෑ. හැබැයි මගේ දෙවියන් වහන්සේට පුළුවන් කියලා. නෙබුකද්නෙසර් දැකපු හීනේ එහෙමම කියනවානේ කියලා තීරම දුන්නා. එතනින් තමයි නෙබුකද්නෙසර් රජතුමා දානියෙල්ව අගමැතිවරයා කරේ. හරි. එතෙන්දී අපි දකින්නේ මොකක්ද දන්නවද? ලෝකේ ප්‍රඥාවයි දෙවනහසගේ ප්‍රඥාවයි අතර තියෙන ගැටුම. පළවෙනි පරිච්ඡේදයේ අවශ්‍යතාවයයි ඕනෑකමයි අතර තියෙන ගැටුම. දෙවෙනි පරිච්ඡේදයේ ලෝකේ ප්‍රඥාවයි දෙවනහසගේ ප්‍රඥාවයි. දෙවනහසගේ ප්‍රඥාව බයිබලය. ලෝකේ ප්‍රඥාව ගොඩක් තියෙනවා. ලෝකේ ප්‍රඥාවෙන් දෙවනහසගේ ප්‍රඥාව කවදාවත් තේරුම් ගන්න බෑ. හැබැයි අපේ ජීවිතේ සැබෑව සඳහා අපට අවශ්‍ය වන්නේ ලෝකේ ප්‍රඥාව නෙවෙයි. බයිබල් ප්‍රඥාව, දේව ප්‍රඥාව. ලෝකේ ප්‍රඥාව මොකටද දන්නවද ඕනේ? ජොබ් එකක් හොයාගන්න, සල්ලි හම්බ කරන්න, මේ ලෝකේ සාර්ථකව ජීවත් වෙන්න. හැබැයි ලෝකේ ජීවිතය අනිත්‍යයිනේ. අපේ සදාකාලින ජීවනය සඳහා වූ දේවල් ලැබෙන අවශ්‍ය නම් ලෝකෙන් බෑ. හරිද? මේ ගුවන් යාන හදලා යවන්න පුළුවන්, රොකට් හදාගෙන යන්න පුළුවන්. නමුත් ස්වර්ගයට යෑමයි අපේ සදාකාලින ජීවනය පිළිබඳව වූ ප්‍රඥාව අපිට තියෙන්නේ බයිබලයේ තමයි. මේ බයිබලය තුල විද්‍යාව තියෙනවා, කලාව තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තරම් ප්‍රඥාවක් වෙන කොහෙවත් නැහැ. දැන් ඔයගොල්ලෝ දන්න හැටිනේ මමත් පොඩ්ඩක් ඉගෙන ගත්ත පොරක්නේ මාත් නේද? ක්ලිනිකල් සයිකොලොජි එකේ PhD එකක් තියෙනවා. තව PhD 3ක් විතර වගේ මට තියෙනවා. එක ලෝකේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත පොරක්නේ මාත්. හරිද? ඔයගොල්ලන්ට මම කියන්නම් ඕවා වැඩක් නැහැ. මොනවද ඔයන් කරන්නේ? මම ක්ලිනිකල් සයිකොලොජි ඉගෙනගෙන ක්ලිනිකල් සයිකොලොජිස්ට් වුණා. ඒකේ මට පිස්සු හැදුනා. හරිද? වැඩක් නැහැ. සැබෑ ප්‍රඥාව බයිබලය. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපිට ඕනේ. ලෝකේ ප්‍රඥාව ජොබ් එකකට හොඳයි. නමුත් අද සමහරු ඔය ලෝකේ යුනිවර්සිටි වල ගිහිල්ලා පොඩ්ඩක් ඉගෙනගෙන ඇවිල්ලා අහන හැම දෙයක්ම දෙවියන් වහන්සේ මැව්වේ නම් දෙවියන් වහන්සේ මැව්වේ කවුද කියලා අහනවා. මේ ලෝකේ මොකක් හරි එන්ජිනියර් කෙනෙක් වෙලා, පෙරකදూరు කෙනෙක් වෙලා, දොස්තර කෙනෙක් වුණාම පොඩ්ඩක් නුවණ තියෙනවනේ. ඒ නුවණෙන් දෙවියන් වහන්සේව තේරුම් ගන්න හදනවා. හරි? එහෙම බෑ. දේව ප්‍රඥාව කියන්නේ හත්පසින්ම වෙන දෙයක්. ලෞකික ප්‍රඥාව කියන්නේ වෙනම දෙයක්. ඒක තමයි දානියෙල් දෙවෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. තුන්වෙනි පරිච්ඡේදයේ තියෙනවා ගැටුමක් සැබෑ නමස්කාරයයි ව්‍යාජ නමස්කාරයයි අතර. මේ ලොකු අඩි 90ක මේ රූපයක් හදනවා නෙබුකද්නෙසර්. අඩි 60ක් පළලයි අඩි 90ක් උසයි. ඕකට නමස්කාර කරන්න ඕනේ. ඕකට නමස්කාර කරන්නේ නැත්නම් ඌව ගිනි විලකට දානවා. ඉතින් හැමෝම නමස්කාර කරා. බයයිනේ ගිනි විලට දැම්ම නම් මැරෙනවනේ. 3 දෙනෙක් හිටගෙන හිටියා. 4 දෙනෙක්. දානියෙල් නෙබුකද්නෙසර්ගේ අගමැතිවරයා හැටියට උඩ හිටපු නිසා එයාට ඒක බලපෑවේ නැහැ. හොඳට අහගන්න. හොඳේ. පල්ලෙහා හිටියේ අනනියා මිෂායල් අසරියා අර ශාත්‍රක් මේෂක් ආබේද්නගෝ කියලා නම් විනාශ කරගත්තේ ඒ අය. ඉතින් ඒ 3 දෙනා විතරක් නමස්කාර කරේ නැහැ. පස්සේ මොනවද කරේ? නෙබුකද්නෙසර් ආයෙත් අහනවා අඩෝ
උඹ මට බය නෑනේ උඹලා. මගේ නියෝගයට උඹලා කීකරු වෙන්නේ නෑනේ. තව chance එකක් දෙන්නම්. ආපහු ඔය වාදක භාණ්ඩ, තූර්ය භාණ්ඩ වාදනය කරනකොට උඹලා මම හදපු රූපෙට වඳින්න ඕනේ නැත්තම් දානවා බං තොපි ගින්දරට කියලා. කොල්ලෝ තුන්දෙනා කිව්වා රාජතුමනි අපේ දෙවියන් වහන්සේට පුළුවන් ඔයාගෙන ඔය ගිනි මිලුනේ අපිව බේරන්න. බේරුවේ නැතත් කමක් නෑ අපි නම් ඕකට වඳින්නේ නෑ කියලා කිව්වා. නියම උත්තරේ. බලන්න ඒ තරුණයන් තුන්දෙනා මෙහෙම කිව්වේ නෑනේ. මගේ දේශනාවේ මම ඔයා පැහැදිලියෙන් කතා කරනවා. ඉතින් YouTube එක හොයලා බලලා ගන්න හරිද? තරුණයන් තිදෙනා නැත්තම් දානියෙල් 3 කියලා එහෙම ඇති. දැන් අපේ මිනිස්සු නම් සමහරු නම් කියයි දැන් මම ඉඳලා තිබ්බනම් වැඩි අපේ මිනිස්සු නෑ මං ওই ශාත්‍රාක් මේෂක් ආබෙත් නෙගොල්ලන්ගේ එක්කෙනෙක් කියමුකෝ මං කියයි මචං අපි ඇත්තට වඳින්න ඕනේ වඳිනවා වගේ පොඩ්ඩක් නැයමු නැත්තම් බෙල්ල ගහලා යන වැඩක් නේ මචං අපි තුන් දෙනා විතරයි නෙමෙයි ඇත්තට වඳින්න නැතුව ඉන්නේ අනිත් ඒවා බලපන් වල්ඩූර වගේ ඔක්කොම වඳිනවා අපි වඳිනවා වගේ හිස නාවමු හිතින් අපි මේක ශාප කරලා බඳිමු යේසුස් වහන්සේගේ නාමයෙන් ශාප කරනවා මේ ඒ කාලේ යේසුස් වහන්සේගේ නාමය තිබුණේ නැහැ නමුත් මං කියනවා අපි පොඩි රඟපෑමක් දාමු බං මොකටද නිකන් මේ මැරෙන්නේ කියලා මං කියනවා. හැබැයි ඒ තුන් දෙනා ඒ විදිහටවත් කරේ නැහැ. අද එහෙමනේ ගොඩක් ක්‍රිස්තියානි අය කරන්නේ. ගොඩක් ක්‍රිස්තියානි අය ඔය අන්‍ය ආගමිකයින් එක්ක ෂේප් එකේ ඉන්න උනාවට ඒගොල්ලන්ගේ ආගමික උත්සවවලට යනවා. ඒගොල්ලන්ගේ දේවාල පන්සල් වලට යනවා. ඒ දේවල් වලට සහභාගී වෙනවා. හැබැයි ඇවිල්ලා කියනවා නේ අපි නිකන් ගියා අපි වැඳ මොනවත් කරේ නැහැ. මාතුල ඉන්න එළියේ ඉන්නේ කාට වැඩිය බලවත් අරාමිනවා කියලා කියනවානේ. ශාත්‍රාක් මේෂක් ආබෙත් නෙගු එහෙම කරන්න කියන්නේ. අපි හිස නවන්නේ අපේ දෙවියන් වහන්සේට හැර අපි හිස නවන්නේ. නෙබුකද්නේසාරට මල පැන්නා. දාපියව මුන් තුන් දෙනාව ගිනිවිලේ කියලා කිව්වා. මේ තුන් දෙනාව ගෙනිච්ච උන් මැරුණා. ඒ උෂ්ණයට මොකද 7 ගුණයක් උෂ්ණේ වැඩි කරානේ රස්නේ. ඇතුළට මේ උන්ව දාපුවාම නෙබුකද්නේසාර බලනවා මගේ දෙයියනේ අපි දැන් මේ තුන් දෙනායි 4 දිනක් ඉන්නවා. කවුද? යේසුස් වහන්සේත් ඇවිල්ලා ඒක ASCII මේ උන් එක්ක රින්ග ගත්තා. අපේ යේසුස් වහන්සේ කවුද දන්නවද? ප්‍රශ්න වලින් බේරණ එක්කෙනා නෙවෙයි. ප්‍රශ්න තුලදී බේරණ එක්කෙනා. හරිද? ඕගොල්ලෝ යාඥා කරලා ඉපස් ස්වාමීනි මට ප්‍රශ්නේ ඉවත් කරලා දෙන්න. මේ ප්‍රශ්නේ එපා. නැන්දමව මරන්න. මගේ බොසාව මාරු කරන්න. අල්ලපු ගෙදර එකාව මෙතනින් එලවන්න. එහෙම යාඥා කරන්න එපා. ඒවා තිබ්බදී ප්‍රශ්න තුල මම යනකොට මාත් සමග වහන්සේ එන්න. අන්න ඒක තමයි මෙතන උනේ. ශාත්‍රාක් මේෂක් ආබෙද්නෙගෝව දැම්ම ගිනිවිලට යේසුස් වහන්සේ ඇවිල්ලා ඒගොල්ලෝ හිටියා උන් පිච්චුනේ නෑ නෙබුකද්නේසාර ඇවිල්ලා කියනවා අනේ දෙවියන් වහන්සේගේ දරුවනේ එළියට එන්න කියලා මිනිහා ලිව්වේ නැද්ද ලොකු ලියුමක් බාබිලෝන් යටතේ තිබුණු හැම රටකම හැම ප්‍රාන්තයකම ලියුමක් කැරියා ශාත්‍රාක් මේෂක් ආබෙද්නෙගෝ දෙවියන් තමයි සැබෑ දෙවියන් වහන්සේ කියලා. අර සැබෑ නමස්කාරයයි ව්‍යාජ නමස්කාරයයි අතර තියෙන ගැටුම ඔතනදී අපි දකින්න පුළුවන්. ඕක තුන්වෙනි පරිච්ඡේදයේ තිබෙන්නේ. ඉතින් ඔය වගේ හතරවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පරිච්ඡේදයේත් ඔය වගේ දේවල් ටිකක් සිදු වෙනවා. ඕගොල්ලෝ බලන්න ඒ ඔක්කොම මට ඕගොල්ලන්ට පුළුවන් මේ බලන්න 4 වෙනි පරිච්ඡේදයේ ඇත්තට ඒක මම එකක් ලාවට කියන්නම් නෙබුකද්නේසාරගේ උඩඟුකම. දවසක් රජමාලිගාවේ අර මුදුනේ මිනිහා නැගලා බලනවා බාබිලෝන් දිහා බලලා කියනවා මම හදපු බාබිලෝන් මම ස්ථාපිත කරපු රට ශාන්‍යමයි මම මාර වැඩකාරයෙක් අතර වැඩකාරයෙක්. මොකද ඔයගොල්ලෝ අර අහලා තියෙනවද පැරණි අර ලෝකේ පැරණි ලෝක පුදුම 7ක් ඒවයින් එකක් තමයි බාබිලෝන් වල එල්ලෙන මේ මල්වත්ත the hanging gardens of Babylon. අර ලොකු කණු දාලා ඒවා අතර අනේ කොහොම කරා ලෝක පුදුමයක් කියන්නේ ඉතින් පිරමිඩ් ලෝක පුදුමයක්. හරිද? ඒ වගේ තාජ් මහල් ලෝක පුදුමයක්. ඉතින් ඒ වගේ අර පැරණි ලෝක පුදුම 7න් එකක් තමයි බාබිලෝන් වල එල්ලෙන ඒ මල්වත්ත. ඉතින් මිනිස්සයාගේ අර රජමාලිගාවේ අර උඩ කොටස දැන් ඒක තියෙන ඒක ගලවලා ගෙනල්ලා හයි කරලා දෙනවා බර්ලින් වල ජර්මනි වල මම එතෙන්ට ගියා 98 මං ගිහිල්ලා අර නෙබුකද්නේසාර හිටගත්ත අර අතනම මම හිටගෙන බැලුවා ඒක එතනට නැග්ගාම නිකන් ඉන්න අපිටම එනවා ෂා කියලා ඒක හදපු එකාට කොහොම එන්න ඇද්දනේ ඉතින් මිනිහා ඒක උඩ නැගලා මිනිහා බලනවා බාබිලෝන් මුළු රටම පේනවා අර එල්ලෙන මල්වත්ත පේනවා පාරවල් පේනවා ඉස්තාර් ගේට්ටුව පේනවා යුෆ්‍රටිස් ගංගාව අසල තිබුණු අර වරායන් පේනවා මිනිහා කතා කරගන්නවා ෂා බන මාර බඩුවක් බම් බලපන් ඔබ මාර දේවල්නේ හදලා තියෙන්නේ කියලා අපි සමහර පාස්ටර්ස්ලාට ඕක තියෙනවානේ
සමහර පාස්ටර්ස්ලා ඒගොල්ලන්ගේ සභාව දිහා බලලා වාව් මගේ සභාව මම සාදපු ගොඩ නැගිල්ල දන්නේ හොම්බෙන් යනවා කියලා අනිත් පැත්තෙන්. ඒකට වැඩිය හොඳ වචනයක් තියෙනවා තරහ වෙන්න එපා කිව්වට කෙලවෙනවා ඔහොම කියනකොට. ඌට උක වුණා. මූ කතා කරගෙන ඉන්න ගාමම්ම උඩින් සද්දයක් එනවා. දැන් මූ ගැලේම ලවපෙකිකුත් නෙවෙයි. බාබිලෝන් වරේ. මූ දේවදාසෙකුත් නෙවෙයි. ඌ ඩංගු වෙන එකටම දෙවියන් වහන්සේට තද වුණා නම් අපි පාස්ටර්ස්ලා ක්‍රිස්තියානි අය අපි ඩංගු වෙනකොට දෙවියන් වහන්සේට මල පනින්නේ නැද්ද? මූ මෙහෙම කියාගෙන ඉන්නකොටම දෙවියන් වහන්සේගේ හඬ එනවා අහසෙන්. අඩෝ තොපි උඹ මේ බාබිලෝන් වලින් එළියට තොපිව මන් දානවා. උඹ පිස්සෙක් එනවා කියලා කියනකොටම මූ පිස්සා වුණා. උඩට ගිහිල්ලා ආඩම්බරයෙන් කතා කරපේක අන්න කමිසේ ඉරාගෙන ගන්න කරන්න පටන් ගත්තා. මිනිස්සු හොල්මන් වුණා. දන්නවද අවුරුදු 7ක් නෙබුකද්නේසාරව බාබිලෝන් වලින් එළියට දාලා තිබ්බි මූ නදන කරේ හරක් වගේ වල් කෑවේ. නියපොතු ඒව වැවිලා මේවා කළා අවුරුදු 7ක් දුන්නා දෙවියන් වහන්සේ ඔකට පහර උඩඟු වුණාට. මිත්‍රවරුනි අපි ඉගෙන ගන්න ඕනේ උඩඟුකමයි යටහත්කමයි අතර තියෙන ගැටුම තමයි 4 වෙනි පරිච්ඡේදයේ දානියෙල් පුතේ අපි දකින්නේ. හරි නිහතමානී වෙන්න ඕනේ අපි. දෙවියන් වහන්සේ ළඟට බොහෝ අය එනකොට එන්නේ කැඩිලා බිඳිලා අටකට කැඩිලා නැවිලා එන්නේ මට මොනවත් නැහැ. ඒවා කියාගෙන. හැබැයි මිත්‍රවරුනි දෙවියන් වහන්සේ අපිට දීමනා දීලා අපිට හැකියාවන් දීලා සේවාවන් දීලා අපිව පාවිච්චි කරන්න හදනකොට යක්ෂයා ටික අපි තුලට ආඩම්බරය ගේනවා උඩඟුකම ගේනවා. ඒවා එන්නේ උඩඟු කියන නමින් නෙවෙයි ආඩම්බරය කියන නමින් නෙවෙයි. ඕවා එන්නේ ප්‍රීතිය කියන නමින්. අර සන්තෝෂ වෙනවානේ. අඩේ මට දෙවියන් වහන්සේ අනාගත වාක්‍ය කීමේ දීමනාව දීලා තියෙනවා කියලා සන්තෝෂයක් එනවා. අඩේ දෙවියන් වහන්සේ මට ආත්ම ටිකක් දෙනවා කියලා සන්තෝෂයක් එනවා. අඩේ මට සභාවක් දීලා තියෙනවා, සේවයක් දීලා තියෙනවා, කැඳවීමක් දීලා තියෙනවා කියන සන්තෝෂයක් එනවා. අඩේ දෙවියන් වහන්සේ මාව පිටරට ගෙනියනවානේ, මාව මිනිස්සු එන්න කියනවානේ දේශනා කරන්න කියලා සන්තෝෂයක් එනවා. ඔය සන්තෝෂේ වැරද්දක් නැහැ. ඔය සන්තෝෂේ තමයි පරිස්සම් වෙන්න ඕනේ. අර සන්තෝෂේ වැඩි වෙලා යන මිනිස්සු ඇවිල්ලා කියනකොට වාගේ සේවය හොඳයි, වාගේ ගීතිකා හොඳයි, ඔයා තුලින් මං ගැලවීම ලැබුවා, ඔයා තුලින් මට මේ ආශිර්වාදය ලැබුණා, ඔයා යාඥා කළා යක්කු දුරු වුණා, ඔයා යාඥා කළා ප්‍රශ්න විසඳුණා කියලා එහෙම කියනකොට අපිට ටික ආඩම්බරය ඇවිල්ලා ඊට පස්සේ මම වැඩකාරයා කියලා හිතනවනේ. එදාට තමයි අපිට කෙලවෙන්නේ. එදායින් පස්සේ ඉවරයි. නෙබුකද්නේසාර කවුද? ඕක දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්ම නෙවෙයි. ඕක මම අර කෙලවෙන්නේ හොම්බෙන් යන්නේ කියලා වචන කියනවට තරහ වෙන්න එපා. අපිනේ හරිද? මටත් දන්නවා ලස්සනට ඇවිල්ලා මේ හොඳට දේශකෙක් වගේ දේශනා කරලා යන්න. එහෙම බයිබලෙ ඉගෙන ගන්න බෑ මිත්‍රවරුනි. ඔය සමහර අය මට විවේචනය කරනවා මෙයා පාස්ටර් කෙනෙක් පාවිච්චි කරන්න ඕන වචන නෙවෙයි පාවිච්චි. මං කුණුහරුප නෙවෙයිනේ කියන්නේ. අපිට තීරණ භාෂාවනේ කියන්නේ. ඒ නිසා මේක අප්සෙට් වෙනවා. උගලන්ට මේක බලන්න කැමති නැත්තම් වහලා දාලා යන්න තරහ වෙන්න එපා. මම මෙහෙම කියනවට මේ මාව මං හැටියට ඉන්න දෙන්න මේක තමයි මම. හරිද? අපිට අලි ඔලු ආවොත් අපි උඩංගු වුණොත් අපිට හොම්බින් යනවා. කිල වෙලා යනවා. යටහත්කම අපිට ඕනේ. 4 වෙනි පරිච්ඡේදයේ දානියෙල් පොතේ ඕක තමයි අපි බලන්නේ. තරහ නැහැනේ මම මෙහෙම කිව්වට නේද? හරි. 5 වෙනි පරිච්ඡේදය. දැන් 5 වෙනි පරිච්ඡේදයේ තියෙනවා තවත් හොඳ කේස් එකක්. මොනවද? දැන් රාජ්‍ය දැන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් 5 වෙනි පරිච්ඡේදයේදී වෙන කතන්දරේ රාජ්‍ය වෙනස් වීමේ කතන්දරේ. නෙබුකද්නේසාර මැරිලා. එයාගේ මුණුපුරා බෙල්ෂාත්සාර් රජතුමා තමයි දැන් පාලනය කරන්නේ. බෙල්ෂාත්සාර් රජතුමා මේ බෙල්ෂාත්සාර් වෙනයි බෙල්ටෙෂාත්සාර් වෙනයි. බෙල්ටෙෂාත්සාර් තමයි දානියෙල්. බෙල්ෂාත්සාර් නෙබුකද්නේසාර්ගේ මුණුපුරා. දැන් මෙයා තමයි දැන් රජතුමා. මෙයා ලොකු පාටියක් දෙනවා. එයාගේ යාළුවන්ට පාටියක් දෙනවා. ඉතින් ඌ දෙවියන් වහන්සේට අහිත පුද්ගලෙක් පාටි දුන්නාට කමක් නැහැ. හැබැයි ඌ මොනවද කරේ? අර නෙබුකද්නේසර් බාබිලෝන් දේව මාලිගාවෙන් ගෙනාවනේ කුසලාන. දේව මාලිගාවේ භාජන. ඕවා පාවිච්චි කරලා පාටියට මුද්‍රික පානයයි අරයි මෙවයි දෙන්නයි ගත්තා. දෙවියන් වහන්සේට ඕක ඇල්ලුවේ නැහැ. මොකද දෙවියන් වහන්සේට පූජා කරපු භාණ්ඩ අප්‍රසන්න දේවල් සඳහා පාවිච්චි කිරීම දෙවියන් වහන්සේට පෙන්වන්න බෑ. දෙවියන් වහන්සේට කතාවත් කරන්න අප්‍රිය වුණා දෙවියන් වහන්සේ. බිත්තිය ලිව්වා අතක් වගේ එකක් ඇවිල්ලා ඇඟිල්ලෙන් ලිව්වා මෙනේ තෙක්කෙලු පාර්සීන් කියලා. මුන් කොම
බීලා මත් වෙලා හිටපු මිනිසුන්ට වෙරිත් හිඳුණා. ඕක දැකලා. මොකද්ද මම මේ කියලා. පස්සේ ඒ වෙනකොට දානියෙල්ට පොඩ්ඩක් වයසයි. දානියෙල්ව ගෙන්න ගත්තා. මේ ඇවිල්ලා කියපන් මොකද්ද මේ කියලා. මිනිහා ඇවිල්ලා කිව්වා රජතුමනි මොනවද මේ කරගත්ත වැඩේ? දෙවියන් වහන්සේගේ බඩු බාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් තමුසේගේ මේ වගේ මේ වල් පාටියකට. දෙවියන් වහන්සේට තද වුණා. ඉවරයි උඹ. අරක කියවෙන්නේ උඹව තරාදියේ දාලා බැලුවලු දෙවියන් වහන්සේ. නෙබුකද්නේසර් රජතුමා හොඳයි. උඹව දැමන උඹ හරියන්නේ නැහැ. ඉවරයි. උඹේ රට අදම දෙවියන් වහන්සේ වෙන එකෙකුට දෙනවා කියලා කිව්වා. ඒ වෙනකොට මුන් පාටි දදා ඉන්නකොටම එළිය ඇවිල්ලා මේ දිවරුයි පර්සිවෙරුයි ඔන්න ගහන්න ලෑස්ති වෙලා බාබිලෝනය විනාශ කරන්න. ලෝක ඉතිහාසයේ කවදාවත් සිදු නොවුණු ඊට පස්සෙත් ඔය එකක් සිදු වුණේ නැහැ. සිදුවීමක් සිදු වුණා. මොනවද දන්නවද? මේ දිවරුණුයි පර්සිවෙරුණුයි මේ බීලා මත් වෙලා ඉන්න මේ රජතුමාවයි උන්ගේ හමුදාවයි එහෙම් පිටින්ම අල්ලගත්තා. එක බින්දුවක්වත් ලේ සැලෙන්නේ නැතුව බාබිලෝනය නැමැති ලොකු අධිරාජ්‍ය වැටිලා මේදිය පර්සිය අධිරාජ්‍ය බවට පරිවර්තනය වුණා. සාමාන්‍යයෙන් එක රටක් තවත් රටක් අල්ල ගන්න වුණත් කාව හරි මරන්න ඕනේ, එක්කෙක්ව හරි මරන්න ඕනේ. මෙතන තමයි ලෝක ඉතිහාසයේ එකම වතාව. ලේ සැලීමකින් තොරව අධිරාජ්‍යයක් අත්මාරු වුණ එක. බෙල්ෂාත්සාර් එහෙමම ඉවරයි. මිනිහාව හිරේ දැම්මා. අල්ලගත්ත දාරියුස් රජතුමා තමයි එතකොට හිටියේ. දාරියුස් තමයි එතන රජතුමා. මේදිය රජතුමා. මිනිහා දානියෙල් ගැන අහලක් තියෙනවානේ. දැන් බාබිලෝනේ අගමැතිවරයානේ දානියෙල්. ඉතින් අගමැතිවරයාවත් හිරේ දාන්න බෑ. දාරියුස් මොනවද කරේ? බාබිලෝන් අගමැතිවරයාව තමන්ගේ අගමැතිවරයා හැටියටම තියාගත්තා. අධිරාජ්‍ය අත්මාරු වුණාට බාබිලෝනය විසින් මෙදි පර්සිවරුන්ට ගියාට අගමැතිවරයා හැටියට දිගටම කටයුතු කරේ අපේ දානියෙල් තුමා. බලන්න දෙවියන් වහන්සේගේ ක්‍රියාවනේ. ඉතින් ඒ වගේ බොහෝ දෙයක් කරා. ඒ නිසා ඕක තමයි තියෙන්නේ අපි බලන්නේ පස්වෙනි පරිච්ඡේදයේ. ඕකෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා මිත්‍රයනි. මොකද මම සංගීතකාරයෙක්නේ, මියුසික් කාරයෙක්නේ. සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේට දෙන අපේ තලන්ත ලෝකෙටත් පාවිච්චි කරනවා. අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මම ඉස්සර ලොකු ප්‍රසිද්ධ කණ්ඩායමක ගායනා කරලා গিitar වාදනය කරපු එක්කෙනෙක්. කොහොම හරි 1993 දවසක් මායි මර්සි සිස්ටරුයි ලන්ඩන් වල අපි ඇවිදගෙන යනකොට පාරේ එහා පැත්තේ හිටපු දෙමළ මිනිහෙක් මාව අඳුරගත්තා. ඔයා අර සුරේෂ් බාබුනේ කියලා. ඇවිල්ලා කිව්වා මං ඔයාගේ රසිකයෙක්. ඔයාගේ গিitar ගායනයට මම රසිකයෙක්. ඔයා දැන් ගායනා කරන්නේ නැද්ද කියලා. මං කිව්වා නෑ මං දැන් පූජකවරයෙක් වෙලා ඉන්නේ කියලා. එන්න කියලා ලන්ඩන් වල තිබුණු අර තමිල් සංගම් කියලා දෙමළ සංවිධානය මේ කලා ආයතනයක්. ඒකට ගෙනිච්චා සිංගප්පූරු, ඉන්දියා, මැලේසියා, ලංකාවෙන් දෙමළ කට්ටිය විසින් කලා ආයතනයක් කරගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ ලොකු සංගීත කණ්ඩායමක් තියන් ඉන්නවා. ඒගොල්ලෝ සංගීත සංදර්ශනයකුත් පවත්වන්න ලෑස්ති කරගෙන හිටියේ. ඉතින් මාව එක්කන් ගියාම මාව අර ලංකාවේ හිටපු දෙමළ කට්ටිය අඳුරගත්තා. පස්සේ අර සිංගප්පූරු, ඉන්දියන්, මැලේසියන් දෙමළ අයට හඳුන්වලා දුන්නා මේ ඇවිල්ලා අපේ ලංකාවේ හිටපු ගායකයෙක්, ලීඩ් গিitar වාදකයෙක් කියලා. ඉතින් මගේ අතට ලීඩ් ගිටාර් එක දීලා කිව්වා අරක ගහන්න, මේක ගහන්න, මේක කියන්න, අරක කියන්න කියලා. මර්සි සිස්ටර් මාදිහා රවලා බලනවා මේ උඹ දැන් පාස්ටර් කෙනෙක් උඹ ඕවා කරන්න යනවාද කියලා. මමත් ඕක අමතක වෙලා අර ජුන්තුව සමහර වෙලාවට අපිට එනකොට අපිට අමතක වෙනවා අපි කවුද කියලා. මං හින්දු කිව්වා මේවා කරා. උන් කිව්වා අර අපේ සංගීත සම්දර්ශනයට ඇවිල්ලා ඔයා මේ විශේෂ අමුත්ත හැටියට පෙනී හිටින්න ඕනේ කියලා. මං හා කිව්වා. මෙයා ඉඳන් කියනවා ඔයා මොනවා පිස්සුද ඔයාට, ඔයා පාස්ටර් කෙනෙක්, ඔයායි මේ වගේ කරන්නේ. මං කිව්වා කමක් නැහැ බං, මෙහෙ ඉතින් එන කවුරුත් අපිව මාව පාස්ටර් කෙනෙක් හැටියට දන්නේ නැහැ නේ කියලා. 93 මං ගිහිල්ලා ඒකේ ආරාධිත අමුත්ත හැටියට මම ගියා. අන්තිමට එතනට ගිහිල්ලා මම මාව හඳුන්වපුවාම මිනිස්සු කෑ ගන්න පටන් ගත්තා. මෙයාට ඒ සින්දුව කියන්න මේ සින්දුව කියන්න කියලා. ඉතින් මම ලන්ඩන් වල ඔන්න මම පාස්ටර් කෙනෙක් කියන එකත් අමතක කරලා මං අතහැරලා දාලා ආපු අරවා ආය සින්දු කියලා මම ආවා. ඊට පස්සේ මට නිකන් දෙවියන් වහන්සේ ගැහුවා. දන්නවද දෙවියන් වහන්සේ මට කිව්වා උඹව ලන්ඩන් වල මම පාවිච්චි කරන්නේ නැහැ කියලා. අවුරුදු ගණනාවක් මං එංගලන්තයට ගියාට ලන්ඩන් තුල මාව දේශනා කරන්න දෙවියන් වහන්සේ දුන්නේම නෑ. දන්නවද මේ මෑතකදී තමයි දෙවියන් වහන්සේ කිව්වේ දැන් හරි
ආයෙ උඹ කරපන් කියලා. දෙවියන් වහන්සේට අප්‍රියයි. දන්නවද දෙවියන් වහන්සේගේ දේවල් දැන් මට තියෙන තලන්ත මට තියෙන හැකියාවන් මම හම්බ කරපුවා නෙවෙයි. මං ඉගෙන ගත්තුවා නෙවෙයි. ඕවා දෙවියන් වහන්සේ මට දුන්නේ ඒවා. මොකටද දුන්නේ? දෙවියන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරන්න. ඕවා මං ලෝකයා වෙනුවෙන් පාවිච්චි කරනකොට දෙවියන් වහන්සේට අප්‍රියයි. ඒක තමයි මෙතන උනේ. බෙල්ෂාත්සාර් වැරදි එකෙක් ඌ පාටි තියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඌ දෙවියන් වහන්සේගේ කුසලාන අරගෙන උතන්ට පාවිච්චි කරා. සමහර පාස්ටර්ස්ලා සමහර සභාවන් ඒගොල්ලෝ දෙනවා ලෝකාකාර දේවල් පවත්තන්න. ඒ වයින් සල්ලි හම්බ කරනවා. සමහර ඒගොල්ලන්ගේ සංගීත භාණ්ඩ මේ දෙනවා අපිට ලෝකේ ෂෝස් ගහන කට්ටියට. මේ ඉස්සර අපිට පුදුම ප්‍රශ්න එනවා මේ. හරිද? මේ ගමින් ප්‍රශ්න, එක එක පක්ෂ වලින් ප්‍රශ්න, එක එක වෙන ආගමික සංවිධාන වලින් ප්‍රශ්න අපිව නැත්තරම නැති කරන්න උත්සාහ කරද්දී මේ ගලහා පොලිසියෙන් තමයි අපිට විටින් විට ඇවිල්ලා අපිට ආරක්ෂාව දෙන්නේ. අපිට සෑහෙන උදව්වක් මේ ඒ වකට හිටපු OIC මහත්තයයි ඒ ගලහා පොලිසියනෝ අපිට ලබලා දුන්නා. ඉතින් දවසක් ඒ OIC මහත්තයා ඇවිල්ලා මට කිව්වා පාස්ටර් අපි ඔයගොල්ලන්ට ගොඩක් සපෝට් එකක් දෙනවානේ. මේ අපිට අපේ පොලිසිය විසින් සංවිධානය කරන සංගීත සංදර්ශනයක් තියෙනවා. ඒකට මේ ඔයගොල්ලන්ගේ සවුන්ඩ්ස් ටිකයි මියුසික් ටිකයි දෙන්න කියලා. ඉතින් මගේ හිටපු කට්ටිය කිව්වා පොලිසිය විතරයි අපිට ඒ කාලේ සපෝට් එකට හිටියේ. ඉතින් දෙන්න නැත්නම් මේ මිනිස්සු තරහ වෙයි කියලා. දැන් පොලිසිය තරහ නොකර ගන්න මේවා දෙන්නද නැත්නම් දෙවියන් වහන්සේව තරහ නොකර ගන්න මේක නොදෙන්නද කියන ප්‍රශ්නයක් මට ඇති වුණා. පොලිසියද දෙවියන් වහන්සේද? පොලිසියද දෙවියන් වහන්සේද? දානියෙල් පහ තමයි මට උත්තරය ලබා දුන්නේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරන බඩු භාණ්ඩ මම ලෝකෙට දෙන්න බෑ. ඒ නිසා මම OIC මහත්තයාට කිව්වා. OIC මහත්තයෝ ඕන උදව්වක් ඉල්ලන්න මේ බඩු භාණ්ඩ නම් ඉල්ලන්න එපා. මේක අපේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි කැප කරලා තියෙන භාණ්ඩ කියලා. ඉතින් ඒකෙන් එදායින් පස්සේ OIC මහත්තයා ආවේ නෑ. එයා මාරු වුණා. දැන් මේ මම කතා කරන්නේ අවුරුදු 10කට කලින් වෙච්ච සිද්ධීන්. නමුත් මිත්‍රවරුනි සමහර වෙලාවට මිනිස්සු තේරුම් ගන්නෑ මේවා. අර ලෝකයේත් එක්ක හොඳට ඉන්න ඕනේ අපිට එහෙන් වාසි ලැබෙනවා. එවැනි ඔය අදහස් නිසා සමහරවිට දෙවියන් වහන්සේට කැප කරපු දේ ඒගොල්ලෝ ලෝකයට දෙනවා. එතකොට දානියෙල් පහේ සිදුවෙච්ච දේ තමයි අන්තිමට වෙන්නේ. දෙවියන් වහන්සේට කැමති නෑ. අපි අපේ ශරීරය අපි තුල තියෙන හැකියාව අපි තුල තියෙන තලන්ත. ඉතින් එවැනි දේවල් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරන්න ඒවා අපි ලෝකෙට පාවිච්චි කරන එක දෙවියන් වහන්සේට කැමති නෑ. දැන් මම පරණ කිවිසුම් සමීක්ෂණයෙන් ඈත් වෙලා දැන් මම දේශනා කරනවා. හරි 6 වෙනි පරිච්ඡේදයට යන්කෝ. හරි 6 වෙනි පරිච්ඡේදයේ අර දාරියුස් රජතුමා මං කිව්වේ දානියෙල්ව අගමැති කරගත්තා කියලා. ඉතින් ඕකට ආස නැති මිනිස්සු කොහොම හරි දානියෙල්ව මරා ගන්න ඕනේ කියලා දාරියුස්ට කුමන්ත්‍රණයක් දැම්මා. දාරියුස් රජතුමනි ඔබ නිකන් දෙවි කෙනෙක් වගේ කියලා. ඉතින් ඒ කාලේ ඉතින් රජවරුන්ට අදත් එහෙමනේ. පොඩ්ඩක් හොඳ දෙයක් කරපුවාම දෙවියෝ නිකන් දෙවියෙක් හා සමානයි කියනවානේ. ඉතින් ඒ වගේ දාරියුස්ව ගෙනියලා මුහුන් ගත්තේ තිබ්බා. අනන් දෙවි කෙනෙක් කියලා. ඔයාව වඳින්න කරන්න මිනිස්සුන්ට කියලා. කියලා දැන් මිනිස්සුන්ට දාරියුස්ටත් දැන් ඒක හොඳ අදහසක්. හරි. ඒ කියන්නේ දාරියුස් රජතුමාව වඳින්න නැති එවුන් සිංහයන්ගේ ගුහාව තුලට දමනු ලබනවා. ඉතින් හැම එක්කෙනාම ඇවිල්ලා දාරියුස් ඔබ දෙවියන් ඔබ තමයි මගේ දෙවියන් කියලා කිව්වා. වෙන දෙවිවරුන්ට යාඥා කරන්න තහනම්. අපේ දානියෙල් එයා දවසකට වේල 3ක් ජෙරුසලේම දිසාව බලාගෙන එයා යාඥා කරන කෙනෙක්නේ. මුන් මේ අදහස ගිනායම දානියෙල්ව මරා ගන්නනේ. මුන් ඇවිල්ලා දාරියුස් රජතුමාට කිව්වා රජතුමනි අර ඔයාගේ රජමැතියා උගේ දෙවියන්ට වඳිනවා. දැන් දාරියුස්ට කරගන්න දෙයක් නැහැ. දාරියුස්ට කැමති නෑ දානියෙල්ව මරන්න. ඒ වුණාට දැන් ඉතින් නියෝගයනේ. ඉතින් දාරියුස් මොනවා කරන්නද? දානියෙල්ව අරන් සිංහ ගුහාවට දැම්මා. හැබැයි දෙවියන් වහන්සේ මොනවද කරේ? සිංහයා පව්වේ සිංහයා උන් බඩගින්න ඉන්න ඇති දානියෙල් වැටෙනකොට උන් හිතන්නේ නැති අම්මා නියම කෑමක් එනවා කියලා. කොහොම හරි දෙවියන් වහන්සේ දේවදූතයන් ළම උන්ගේ කටවල් ටික මම හිතන්නේ දැන් උන්ගේ කට අරින්න බෑ දැන්. දේවදූතයෝ ගැට ගහලා වගේ මට hina යනවා සමහරවිට හිතලා බලනකොට ඒ සිංහයා ඇවිල්ලා දාඩිය ළඟට ඇවිල්ලා කට අරින්න වැරුව රෑ තිස්සේ උන් විඳ දුක. හරි. කොහොම හරි පවදා අල්ලුයම දාරියුස් එනවා. දාරියුස් ඇවිල්ලා අහනවා කෑ ගහගෙන එනවා. දානියෙල් උඹ පණ පිටින්ද? උඹේ දෙවියන් උඹව ආරක්ෂා කරාද කියලා. මිනිහා නැගිටලා
රජතුමනි මන්නම් ඉන්නවා වර පිටින් කියලා කිව්වා. මාර හැපි දාරියුස්ට. දාරියුස් දානියෙල්ලෝ ගෙන්නලා අර කුමන්ත්‍රණ කරේ. එයා කිව්වා දැක්කද මූ අඳින දෙවියන් තමා සැබෑ දෙවියන් කියලා. අර කුමන්ත්‍රණය කරේ උන්ව දැම්මා සිංහ ගුහාවට. මං හිතන්නේ අර රෑ තිස්සේ බුර්යානියක් වගේ ඇස් ඉදිරිපිට හිටපු මේ දානියෙල්ව කණ්ඩ බැරුව ළඟට ඇවිල්ලා ඉඹ හිටපු ඒ සිංහයන්ට අර අරුන්ව දාපුවාම කටත් ඇරිලානේ. මම හිතන්නේ උන් ජීවිතේට නොකාපු විදියට උන්ව කාලා ඇති. ඕකෙන් අපිට බලන්න පුළුවන් කොහොමද මිනිස්සෙන්ගේ කුමන්ත්‍රණ සහ දෙවියන් වහන්සේගේ ආරක්ෂාව අතර තියෙන ගැටුම තියෙන්නේ කියලා. මිනිස්සු අපිට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න පුළුවන්. යම් කාලයකට ඒගොල්ලන්ගේ කුමන්ත්‍රණ සාර්ථක බවට පෙනෙන්නටත් පුළුවන්. හැබැයි මිත්‍රවරුනි අවසාන වශයෙන් ජයග්‍රහණය දෙවියන් වහන්සේ අපිට දෙන්නේ. ඉතින් ඕක තමයි ඔය පළවෙනි පරිච්ඡේද 6 අපි දකින්නේ. දැන් ඊට පස්සේ දැන් ඔය ඔක්කොම ඇරමික් වලින් ලියලා තියෙන්නේ. ඊට පස්සේ 7 ඉඳලා 14 වෙනකම්ම අපි බැලුවොත් හෙබ්‍රේය භාෂාවෙන් ලියලා තියෙන්නේ. එතෙන්දි තමයි දෙවියන් වහන්සේ යුදෙව්වන්ට අනාගතේ වෙන්න යන දේවල්, ඒ වගේම සභාවට අනාගතේ වෙන්න යන දේවල්, ලෝකේ වෙන්න යන දේවල් ඔක්කොම ලියලා තියෙනවා. මම කියවනේ එසේකියල් පොතේ අර කාණ්ඩ තුනකට අනාගත වාක්‍ය තියෙනවා කියලා. ඒකේ තුන්වෙනි කාණ්ඩේ මම කිව්වේ ස්වර්ගික දේවල්. දානියෙල් පොතේ ඒක විතරක් නෑ. කියන්නේ දානියෙල් පොතේ ස්වර්ගයේ මොනවද වෙන්න යන්නේ? ඒ දේවල් නෑ. නමුත් අර එසේකියල් පොත වගේ මේ ලෝකේ යුදෙවන්ට මොනවද වෙන්න යන්නේ? ඒ වගේම අනිත් අයට මොනවද වෙන්න යන්නේ අනාදී දේවල් තියෙනවා. දැන් තව එකක් තමයි 9:27 අර සති 70ක් ගැන කතා කරනවා. නියම අනාගත වාක්‍යයක් යුදෙව්වන්ට දෙවියන් වහන්සේ මොන සැලැස්මක් දීලා තියනවද යනාදී